ගම් වතුරට මමත් අහු වුණා. මටත් කන්න දෙයක් නැති වුණා. ඇහැක් පේන්නේ නැති. අබ්බගාත මම මොනව කරන්නද? කෑම ටිකක් අරන් කවුරුත් එයි කියලා බලන් හිටියා. කිසි කෙනෙක් ආවේ නැහැ මාව හොයාගෙන. බඩගින්න ඉවස ගන්න බැරි තැන එළියට ආවා. අනේ මිනිසුනේ මාව පුච්චන්න එපා. මට කන පිටින් පිච්චෙන්න බෑ. මේ ලෝකේ දරුණුම වේදනාව කන පිටින් පිච්චිලා මැරෙන එක. ගල්ගමුවේ හස්ති රාජ්‍යය මරලා පුච්චලා දල දෙක අරන් ගියා. අහිංසක ඇතෙක් පන පිටින් පුච්චලා මැරුවා. ගම් වතුරට අහු වෙලා පන බේරගන්න මේ අත යන මාළුන්ට කැත්තෙන් කෙටුවා. මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු නොමිනිසුන් වෙලා. බෞද්ධයන්ගේ පූජනීය ස්ථානය මස් වැද්දන්ට යට වෙලා. මොකද්ද මේ දෙන පණිවිඩේ? පාරේ යනකොට අලියැත්තුත් පාරේ, මීමින්නත් පාරේ, මුවත් පාරේ, ඉත්තෑවත් පාරේ, මොනරත් පාරේ. සතා සීපාවට ඉන්න තැනක් නැහැ. මිනිස්සු සියලු දේ ග්‍රහණය කළ ඉවරයි. සෝබාදහම ලොකු පණිවිඩයක් දෙනවා. ගහකොළ සතා සීපව සියල්ල විනාශ කරමින් හැමදේම සල්ලි කොල්ලමට තීරණය කරන මිනිස්සු පිළිලා. දඩමස් ටිකකට කෑදර කමේ කෙලහල්න මිනිස්සු සත්තු පස්සේ යනවා. මේ සෝබාදහම වීරුණ එක සාධාරණයි. හානියටපත් වෙච්ච වෙලාවේ ගම් වතුර වෙලාවේ රජරට මිනිස්සු හොයාගෙන දහසක් දෙනා ආවා. උඹලට අපි කියන අප්පිරිය ඇති. සමාවේ අල්ලා. හැම රජරට මිනිහම තිරසන්නු නෙමෙයි. හැබැයි උඹලට හිරිකිත ඇති අපි දිහා බැලුවාම මේ තාමත් ඉන්නේ මස් වැද්දෝද කියලා. හැම තැනම ඉන්නවා මිනිස්සු අතර මහා තිරසම් මිනිස්සු. සමාව දීපලා රජරට වෙනුවෙන්. හැබැයි මන් දන්නවා මේ දේවල් දැක්කට පස්සේ ඇඟ නලියන්නේ නැති එකෙක් හිටියානම් ඌත් තිරසනේ. පණ පිටින් සද්දන්තයෙක් මරලා පිච්චුවා. ඇත්තටම ලැජ්ජයි අපිට අපේ රජරට ගැන. මතක තියාගන්න රජරට කියන්නේ මේ රටේම පූජනීය ස්ථානය. හැබැයි මේ තිරසන් ඒක විනාශ කරා මන් දන්නවා එකක්. මේ මස් වැද්දාගේ නම් පල්ලෙහාට නඩුවමක් නම් වෙයි කියලා හිතන්නේ. හැබැයි එකක් විශ්වාසයි. සෝබාදහම නඩුව අහන දාට හැමෝටම හරියටම දඬුවම් ලැබෙයි.